කොහොමද? අද අපි හදමු හෙල්දි කෑමක්. මේ හෙල්දි කෑම තමයි walnut black sesame butter එක. walnut butter එකක් කළු තලත් එක්ක. walnut කියන්නේ ඉතාම ගුණදායක ඇට වර්ගයක්, නට් වර්ගයක්. ඒ කියන්නේ ආමන්ඩ්, කජු, පිස්තාෂියෝ වගේ walnut කියන්නේ ඉතාමත් ගුණ අයවලට ගුණ ඇට ජාතියක්. ඒ වගේම තමයි කළු තලත්. මේකත් ඉතාම ගුණ ඇට වර්ගයක්. මේ දෙක පාවිච්චි කරලා තමයි අපි අද මේ බටර් එක හදන්නේ. ඒකත් එක්ක යන්න බ්ලූබෙරි ජෑම් එකකුත් හදනවා. ඒක ඔයගොල්ලන්ට පාන් එක්ක, ක්‍රේප් එක්ක, ඔයගොල්ලෝ කැමති දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි කරේ මේ walnut වල අර තියෙන පොඩි තිත්ත රසක් වගේ යන්න අපි මේක උණු වතුර එකකට දාලා විනාඩියක් දෙකක් විතර ඒක තැම්බෙන්න තියලා හොඳට හොදලා අරගෙන අපි එයා ෆ්‍රයි එකට දානවා. පිහ දාලා, ඒ කියන්නේ වතුර ගතිය වගේ බේරෙන්න තියලා එයා ෆ්‍රයි එකට මගේ නම් 170 ගානේ විනාඩි 10ක් 12ක් වගේ මේක දෙපැත්ත හරවලා කලවම් කරලා එයා ෆ්‍රයි කරගත්තම walnut ටික හොඳට බැදෙනවා. මේ විදිහට walnut ටික හොදලා සෝදලා අපි ඒක වතුර බේරෙන්න තියලා එයා ෆ්‍රයි එකේ බැද ගන්නවා. තල ටිකත් එහෙමයි. තල ටිකත් මම සෝදලා වතුර බේරෙන්න තියලා චටක් වේලෙන්න තියලා ඊට පස්සේ මේ වගේ සෝස් පෑන් එකක මම ඒක රෝස්ට් කරගත්තා. walnut එකයි sesame seeds ටිකයි රෝස්ට් කරලා අපි ඒක පොඩ්ඩක් නිවෙන්න තියාගන්න ඕනේ. ඒක නිවෙන්න තියාගන්නකම් මම බ්ලූබෙරි ජෑම් එක හැදුවා. මේක ජෑම් කිව්වට පොඩක් සිරප් එකකුත් වගේ ජෑම් එක තරම් තික් නෑ. මේක හරියම ලේසි. මම මෙතන මේ බ්ලූබෙරි ටිකක් අරගෙන ඒකට ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් තිබ්බා. ඒකත් දාලා සීනි මේ ප්‍රමාණයට මම සීනි මේස හැඳි 3ක් විතර තමයි දැම්මේ. පොල් සීනි මම පාවිච්චි කරේ. සීනි මේස හැඳි 3 මේ විදියට ලිපේ තියලා අපේ මේ බ්ලූබෙරි ටික සොෆ්ට් වෙනකන් ඒකේ තියෙන අර හાર્ඩ් ගතිය ගිහලා පොඩක් අපි තැලුවම අර තැලෙන ගතියට වගේ එනකන් අපි පොඩක් ලිපේ මේක හැඳි ගා ගන්නවා. ටික වෙලාවක් යනකොට මේ වගේ බුබුලු දාලා අපේ අර සීනි එකත් බ්ලූබෙරි එකත් එක හොඳට දිය වෙලා ඝන වෙනවා. මිශ්‍රණය අර පැණි එකක් වගේ වතුර ගතිය ගිහිල්ලා පැණි එකක් වගේ දිය වෙනවා. අන්න ඒ ප්‍රමාණයට එනකන් අපි මේක ලිපේ තියාගෙන ඊට පස්සේ මේක නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ අර බුබුලු දාලා මිශ්‍රණය තික් වෙන වෙලාව අර පැණි එකක් වගේ සීනි ටික හොඳට දිය වෙලා බ්ලූබෙරි ටිකත් හොඳට පොඩි වෙලා මේක ජෑම් එකක් වගේ හොඳට තික් වෙනවා. ජෑම් එකක් තරමටම නොකා ටිකක් තික් වෙනවා.
හරි. ඊට පස්සේ ඉතින් අපි අර නෙවෙන තියපු වෝල්නට් ටිකයි බ්ලැක් සෙසමි ටිකයි රෝස් කරගත්තු. අපි මේක ග්‍රයින්ඩ් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මේක ග්‍රයින්ඩ් එකට දාලා විනාඩියක් විතර මුලින් ග්‍රයින්ඩ් කරගන්න ඕන. එතකොට මේක කැට කැට ස්වභාවයකට කුඩු වෙනවා. ඊට පස්සේ අපි වටේ මික්ස් කරලා ආයෙ මේක ග්‍රයින්ඩ් කරගන්නවා. මේ විදිහට 3 පාරක් විතර මික්ස් කර ග්‍රයින්ඩ් කරගන්නකොට ඔයගොල්ලන්ට නිකම්ම ඉතාමත් ලේසියෙන් මේක බටර් එකක් වගේ දිය කන්සිස්ටන්සි එකකට එනවා. බටර් එකටත් වඩා මේක ටිකක් දියයි. මොකද වෝල්නට් වල ගොඩාක් තියෙන ඉතාම ඇඟට ගුණ හෙල්ති ෆැට්ස් නේ. මේ තියෙන්නේ මේ විදියට මේ බටර් ඊටම දියාරු වගේ කන්සිස්ටන්සි එක ආවම ඔයගොල්ලන්ට මේකට ලුණු කනවා නම් ලුණු ෂොට්ටක් එකතු කරන්න. එතකොට හරිම රසයි. එකතු කරලා කලවම් කරගෙන මේක ඔයගොල්ලෝ හොඳින් සෝදා පිරිසිදු කරගත්ත. ඔයගොල්ලෝ ළඟ තියෙන කලින් තිබ්බ වීදුරු බෝතලයකට හරි මොකට හරි වතුර නැති හොඳට වේරිච්ච වීදුරු බෝතලයකට මේක ඔයගොල්ලන්ට දාලා හොඳටම නිවුණට පස්සේ ෆ්‍රිජ් එකේ තියලා සතියක් දෙකක් ඊට වඩා කාලයක් වුණා මේ බටර් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය බටර් වලට වඩා ගොඩාක් පෝෂණදායකයි ගුණදායකයි ඇඟට හොඳයි. මේක මේ විදිහට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ මට මේකට ලුණු ෂොට්ටක් මදි කියලා හිතුන නිසා මම මේ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඕගොල්ලෝ ලුණු එච්චර කන්නේ නැති අය නම් ලුණු පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම ඊළඟ දවසේ මේක ක්‍රේප් එකක් මම මේ ක්‍රේප් එකත් හැදුවේ හෙල්දි රෙසිපි එකක්. ඒකත් මම පස්සේ ඔයගොල්ලන්ට ගේන්නම්. ඒ ක්‍රේප් එකට මේ බටර් එකක් දාලා හදපු අර බ්ලූබෙරි ජෑම් එකක් දාලා තමයි මම මේක ගත්තේ. හරිම රසයි. බ්ලූබෙරි ජෑම් එකත් ගොඩාක් රසයි. කළු තල සහ වෝල්නට් බටර් එකෙත් එහෙම අමුතු රසක් එන්නේ නැහැ. ඒකෙත් හරිම හොඳ රසයක් එනවා. ඔයගොල්ලෝ හදලා බලන්න. හරිම ගුණවලට ඒ වගේම මේක රසයි. හරි. එහෙනම් ඔයගොල්ලෝ අද අලුත් දෙයක් මාත් එක්ක ඉගෙන ගත්තා. මාත් එක්ක හැදුවා කියලා හිතනවා. මේ වගේ වෙනස් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.